සුබ දවසක් යාළුවනේ. අද මම අරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි කප් කේක් හදනකොට ඔයාලට ඇති වෙන ගැටලු ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මට ළඟදී කප් කේක් ඕඩර් එකක් හම්බුණා කප් කේක් 65ක. ඉතින් මම කොහොමද ඒවා හදාගත්තේ මොන විදිහටද මගේ ඕඩර්ස් හැදෙන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකේදී බලන්න පුළුවන්. මුලින්ම මම මෙන්න මේ විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මැනලා ගත්තා. මම කිලෝ දෙක තමයි වෙන වෙනම හදන්නේ. මොකද මට ලොකු oven එකක් නැහැ එකපාර බේක් කරන්න. ඒක නිසා මම කිලෝ දෙක තමයි හදන්න ගත්තේ. මුලින්ම බිත්තර සුදු මද කහ මද වෙන් කරලා මේ විදිහට සුදු මද ටික බීට් කරලා normal butter cake එකක් හදන විදිහටම තමයි මම මේ කප් කේක් මිශ්‍රණය හදාගන්නේ. මේ විදිහට එග් සෙපරේට් කළාට පස්සේ ගොඩාක් සොෆ්ට් එකට කප් කේක් ටික හදා ගන්නවට පුළුවන් වෙනවා. මම හැම ඉන්ග්‍රීඩියන්ට් එකකින්ම ග්‍රෑම් 500 ගානේ අරන් තියෙනවා. මේ වගේ සෙට් දෙකක් මම හදාගත්තා. මොකද තව බර්ත්ඩේ කේක් එකකුත් මට එදාම හදන්න තිබුණා. මම මේ වගේ කප් කේක් ලයිනර්ස් ටික ලෑස්ති කරගෙන තියාගත්තා කලින්ම. ඒකට ස්කේල් එකකින් මැනලා තමයි මම ග්‍රෑම් 40 ගානේ හැම කප් එකකටම දාගත්තේ. ඒ විදිහට මං කළේ මේක මං ඕඩර් එකකට කරන නිසා. මොකද කස්ටමර්ට කිසිම විදිහකට අසාධාරණයක් වෙන්න බැරි නිසා මම ස්කේල් එකකින් මැනලම තමයි කප් කේක් ටික හදාගත්තේ. එහෙම වුණාම අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි කස්ටමර්ට දුන්නේ මේ ග්‍රෑම් 40 කේක් එකක් කියලා. ඉතින් සමහරු කියනවා මේ කේක් එකේ කප් එක වැහෙන්නම අවශ්‍ය නැහැ. පොඩ්ඩක් දැම්මහම ඇති අයිසින් කරාම ඒක ලොකුවට එනවා කියලා. නමුත් මං හිතනවා ඒක අපි කස්ටමර්ට කරන අසාධාරණයක් කියලා. මොකද චූටි කප් කේක් එකකට අයිසින් ගොඩාක් පුරවලා කන්න කවුරුත් කැමති නැහැ. ඉතින් ඒක දෙන දේ අපි පිළිවෙලට ඒ විදිහට දුන්නාම බිස්නස් එකක් විදිහට අපේ ඕඩර්ස් වල ක්වොලිටිය අඩු වෙන්නේ නැහැ. මම මේ අයිසින් එක හදාගත්තේ ඇස්ට්‍රා වලින් 1:3 අනුපාතය දාලා. ඉතින් මම සාමාන්‍යයෙන් කස්ටමර්ගෙන් අහනවා අයිසින් එක වට ඕනේ හයිලන්ඩ් හරි කොත්මලේ හරි බටර් වලින්ද නැත්නම් මෙඩෝලි හරි ඇස්ට්‍රා වලින්ද කියලා. ඒ අනුව තමයි මම මේ කප් කේක් එක මිල තීරණය කරන්නේ. ඉතින් මට හම්බෙච්ච ටිකක් ලොකු ඕඩර් එකක් තමයි මේක. මොකද මම මීට කලින් කප් කේක් හදලා තිබ්බට මෙච්චර ගාණක් හැදුවේ නැහැ. ඉතින් මම ෆුල් ටයිම් බේකර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඉඳලා හිටලා තමයි මම ඕඩර්ස් බාරගන්නේ. ඉතින් මේ වගේ ලස්සන ඕඩර් එකක් කරගන්න මට හම්බුණා. ඒ වගේම මේකේ ෆීඩ්බැක් එකත් ගොඩාක් හොඳට තිබුණා. ඒ අක්කා කිව්වා මට එයා දවස් 3ක් මේ කේක් එක ගෙදර ගෙනහිල්ලා නිකන් නෝමල් එළියේ තියලා කෑවා කියලා කිසිම රසයේ වෙනසක් වෙලා තිබෙත් නැහැලු. අයිසින් එක දිය වෙලා තිබෙත් නැහැලු. ඉතින් මම බට අයිසින් එක හදාගන්න හැටිත් මගේ වීඩියෝ වල තියෙනවා. ඉතින් ඔයාලට දිය වෙන්නේ නැතුව බට අයිසින් එකක් හදාගන්න විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කේක් ටික පික්මී එකේ තමයි යවුවේ. ඉතින් ගොඩක් පරිස්සමෙන් පික්මී එකෙන් ගෙනහින් දීලා තිබුණා. ඉතින් ඔයාලටත් කේක් බිස්නස් එකක් කරනවා නම් පික්මී එක තෝරගන්න පුළුවන් ඔයාලගේ කේක් ඩෙලිවර් කරන්න. ඊට පස්සේ මම ඒ කේක් බැටර් එකෙන්ම තවත් කේක් එකක් හදාගත්තා ඉතුරු ටිකෙන්. ඉතින් කප් කේක් සම්බන්ධ මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒ දේවල් කියලා දෙන්න මම ලෑස්තියි. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රනිත් කේක් එක. ඉතින් ඔය ඔක්කොම කේක්ස් ටිකත් එක තමයි එදා දවසම ගත වුණේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් අපි ගිහින් එන්න. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. Thank you.